හෙලෝ ගයිස් අන්න ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ සෙහා ගේම් YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ Driving Simulator ශ්‍රී ලංකා ගේම් එකට අවුලිතෙන් ආපු මොනරාගල අප්ඩේට් එකේ අවසානයේ බලන්න යන වීඩියෝ එක. ඉතින් මගේ YouTube channel එකට අලුත් එකතු වෙන කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ක්ලික් කරගෙන යන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් ගයිස් ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ විදිහට ගේම් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේක මුලින්ම ගහනවා නම් Play Store එකට ගිහිල්ලා ඔයගලන්ට මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Driving Simulator ශ්‍රී ලංකා කියලා ගිහුවට පස්සේ එනවා. හරි ඉතින් ගයිස් ඔයගොල්ලෝ මේ විදිහට ඉස්සෙල්ලාම ඕපන් කරගත්තට පස්සේ මෙන්න මෙතන උඩින්ම තියෙනවා play කියලා කොළ පාට බටන් එකක්. අන්න ඒක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා මෙන්න මේ විදිහට අපේ ගේම් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ තමයි ගයිස් අපිට මෙන්න මේ විදිහට මැප් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඔයගලන්ට මේ ඇති මැප් ටිකක් තියෙනවා. ඔයගලන්ට මෙන්න මෙතන නම් මේ මොනරාගල අප්ඩේට් එකට ආපු මැප් එක බලා ගන්න. මෙන්න මෙතන එහා පැත්තේ තියෙන route mode කියන එකේ තමයි තියෙන්නේ. ඉතින් ගයිස් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් පාර දා ගන්න ඕනේ. මෙතන ඉස්සෙල්ලා හම්බන්තොට කියන තැනට ටික් එක දාලා ඊට පස්සේ තමයි මොනරාගල කියන තැනට දෙන්න ඕනේ. ඊට පස්සේ ගයිස් මෙන්න මෙතන පල්ලෙහා play කියලා බටන් එකක් වටිනවා. අන්න ඔක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. 1 hour later. හරි ඉතින් ගයිස් අපිට ඊට පස්සේ මෙන්න මේ විදිහට ගේම් එක ප්ලේ කරන්න එනවා. ඉතින් අපි මෙතන තියෙන කී එකේ අයිකන් එක ක්ලික් කරලා අපිට බස් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන උඩින් අපිට මේකේ ලයිට් ටික දාගන්නත් පුළුවන්. අපි ලයිට් ටිකක් දාගමු. හරි ඉතින් ගයිස් අපිට කරන්න තියෙන ටික ඔක්කොම කරලා ඉවරයි. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ගයිස් මෙන්න මෙතන අර අපි ගිහිල්ලා නවත්තන තැන වගේ එකක් තියෙනවා. එතෙන්ට යන්න එපා ගයිස්. එතෙන්ට ගියාට පස්සේ ඔයගලන්ට සල්ලි හම්බ වෙනවා. පටස් කාලා සල්ලි ටිකක් වැඩි කරගන්න ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා වැඩි කරගන්න පුළුවන් ගයිස්. ඔයගොල්ලෝ මෙන්න මේ එහා පැත්තෙන් යන්න. එතෙන්ට ගිය ගමන් ගයිස් එකපාරට ආයෙ අපේ මේන් ලැබි එකට යනවා. හැබැයි මම හිතන්නේ රුපියල් 500ක් විතර රුපියල් කියන්නේ ගේම් එකේ හැටියට 500ක් හම්බ වෙනවා අපිට. අපිට වෙන විදිහට තමයි යන්න තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලත් අරන් ආව මොනරාගල අප්ඩේට් එකේ මොන වගේද මැප් එක තියෙන්නේ කියලා වීඩියෝ එක ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් මේකට පස්සේ අනිවාර්යෙන් ගිහලා මේ වීඩියෝ එකත් බලන්න. පට්ටම් සිපින මැප් එකක් ගයිස්. අපි මෙන්න මේ විදිහට තමයි යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ගයිස්. ඉතින් මේ වගේම තව පොඩි දේවල් මතක් කරන් තියෙනවා. අපේ channel එකේ subscribe 6000 ගන්න තව පොඩ්ඩයි තියෙන්නේ ගයිස්. ඉක්මනට ඒකත් කවර් කරමු. පුළුවන් වුණොත් මේ මාසෙ අන්තිම වෙන්න කලින්. ඉතින් ඔයගොල්ලොත් මොන හරි අලුතෙන් ආපු හරි මොන හරි කැමති ගේම් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඒව ගැනත් වීඩියෝ අරන් එන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න. මම මේ බලුවේ හප්ප ගන්න නැතුව යන්න. ඒත් මේකේ මම හිතන්නේ guys මේ අප්ඩේට් එකේ හැප්පුණාට වාහනවල ඉස්සෙල්ලා අප්ඩේට් කරලා නම් guys අපේ බස් එක ඩැමේජ් වෙනවනේ. මෙන්න මේක නම් ඩැමේජ් වෙන්නේ නැහැ guys. ඕන්න ඔයගොල්ලෝ පෙන්නන්න පොඩ්ඩක් ස්ලෝ එකේ ගිහිල්ලා අපට ඉන්න guys මෙතන පාර අවුල්ලේ හින්දා පෙන්නන්න වෙන්නේ නැහැ. දැන් හරි guys මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ බලන්න guys ඔයගොල්ලෝට පේනවා ඇති ඩැමේජ් වෙලා නෑ guys. මම නම් බෑලා වෙන්නන ඔයගොල්ලන්ට පේනවා ඇති ඩැමේජ් වෙලා නෑ බස් එක. හරි ඉතින් guys අපි ඉස්සරහටම යමු. ටිකක් යන්න නම් තියනවා දුරක්. ඉස්සරහට යමු guys. ඊට වාහන ඇවිල්ලා ෆෝන් ගන්නවා guys. දැන් ඔයගොල්ලෝ අලුත් අප්ඩේට් එකට ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ වාහනවල අලුත් වාහන වර්ග ටිකකුත් ඇවිල්ලා ඒවා මේ හැප්පෙන්න ගියාට පස්සේ අපිට හෝන් ගන්නත් පුළුවන් guys. අපි මේ ටික ඕවර්ටේක් කරලා වට ගාලා යමු. හරි ඉතින් guys ඔයගොල්ලන්ටත් බෝරින් වෙන හින්දා මං ටික දුරක් ගිහිල්ලා ආයි එන්නම්. ඊටකන් රැඳිලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක. A few minutes later. හරි ඉතින් guys ඔන්න අපි ආවා ටිකක් ළඟට අපේ මැප් එකේ. ඉතින් අපි ඉස්සරහට යමු. මම පොඩ්ඩෙන් වලේ වැටෙනවා අපේ බස් එක. ඒකයි පොඩ්ඩක් බස් එක නැවැත්තුවේ. අපි ඉස්සරහටම යමු guys. පොඩ්ඩ දුරේ තියෙනවා හිතන්නේ නම්
අපි අර ඉස්සර මොලාවල මැප් එකට ගියේ අන්න එතනටම යන්න වෙනවා අපිට කොහොමත්. අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද කියලා. එකක් පොඩි කන්දක් වගේ යනවා. සමහර විට ඔයගොල්ලෝ ගිහිල්ලත් ඇති. ගිහින් නැත්නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. එතනක් පැත්තට පිටිකන. මෙතන වලවල දාගන්න නැතුව යන්න ගයිස්. මේ කාණුවක් වගේ තියෙනවා. ඕ කියද්දිම වැඩනවා තව පොඩ්ඩක් ඉවරයි. ඉතින් දාගන්න ගයිස්. කතාවට ගන්න තැනක් නැති. මේ ආවෙත්තේ වාහනේ ඉල්ල හෝන් ගන්න ගයිස්. හැම වාහනේම ඔය හෝන් එක තමයි ගන්නෙ. අපි ඉස්සරහට යමු ගයිස්. මෙන්න මෙතනින් හරහා මම හිතන්නේ අරවල කියලා. ඔයගලන්ට පේනවා මෙතන කතරගම කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. අපි ඉස්සරහටම ගිහිල්ලා බලමු ගයිස්. ඉන්නේ සලුත් ගේම්ස් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක නම් දැන් කියන්නේ නැහැ ඔයගලන්ට වීඩියෝ අරන් එන්නම්. එතකොටම ඔයගලන්ට දැනගන්න පුළුවන් මොනවද කියලා. ඒ වගේම ඔයගොල්ලෝ දන්න මොනාරි කමෙන්ට් තියෙනවා නම් ඒකත් කියාගෙන යන්න. අයියෝ ගයිස්. Emotional damn it. අපි වැටුණානේ. එන්න බලන්න වුණ වැඩේ අපරාධ. අපි මේ ළඟටම ආපුවා. අපි මේක දාලා බලමු ගයිස්. ආයි මෙතෙන්ට එන්න පුළුවන් වේද කියලා. A few moments later. හරි ඉතින් ගයිස් මම සෑහෙන වෙලාවකට පස්සේ ඉස්සෙල්ලා වීඩියෝ එක නවත්තපු තැනටම ආවා. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ මෙන්න මෙතන තමයි ගයිස්. කෙලින්ම බස් එක වැටෙන ගමන් ඉවරයි. ආයි බස් එක පල්ලෙහාටම ගියා ගයිස්. ආයි මට මෙතන පල්ලෙහා ඉඳන් මෙන්න මාර වෙලාවක් ගියා. අපිට එහාටම නම් පොඩ්ඩක් බලන්න යන්න පුළුවන්. මෙතන නෙමෙයි ගයිස්. තන මම ඔයගොල්ලන්ට අර වැටුණ තැන පෙන්නන්න ආවේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ගයිස් මොන මෙතන පොඩි ඇලක් වගේ ගහගෙන යද්දි මැද්දේ පොල් ගස් තියෙනවා. පට්ට ඉතින් කවුද දන්නේ නැහැ මේක ඩිසයින් කරේ. අවුලක් නැහැ. අපි ඉස්සරහටම යමු ගයිස්. නැත්නම් තව ටිකක් වෙලා යනවා. ඔයගොල්ලෝ දකින්න ඇති ඉස්සෙල්ලා මොකක්ද උනේ කියලා අපිට. ආයි ඉතින් මුලින් ඉඳන් යන්න ඕන ගයිස්. මේ පාර මේක උඩට එන්නේ නැද්ද? ෂේප් එකේ පොඩ්ඩක් පස්සට අරගෙන වේගෙන් ඇවිල්ලා බලමු. මේ පාර මෙතෙන්ට දාලා උඩට ගන්න වෙරුණොත් තමයි ගාන්ට වගේ නාත්තල අපි යමු ගයිස්. චෙක් කරමු. මේක මුලින්ම රේස් කාර්ට් රේසින් එක නේ ගයිස්. ඒ පොඩ්ඩක් කිරින්න නැතුව පැත්තට වගේ දාලා යන්න. ඕ ගයිස්. ඊට වඩා හොඳ නිකන් හිටියනම් මෙතන දෙන්නේ කියලා. විදිය ගොඩාක්ම රස්සට යමු ගයිස්. නැත්නම් අපිට ගියටවත් එන්න වෙනවා. ඊට පස්සේ අන්න අර පැත්තට දාලා බලමු. මේ පැත්ත මට හිතන්නේ ෂේප් එකේ දාගන්න පුළුවන් ඔය වගේ ගයිස්. මේ වගේ අපි ගිහලා බලමු ගයිස්. පොඩ්ඩක් එහා පැත්තට දාගන්න බලමු. මෙතෙන් නම් ෂේප් එකේ දාගන්න පුළුවන් ඔය ගයිස් සමහර විට. අයියෝ ගයිස්. පාර ආයි හිට බස් එක අපිට වෙන්නේ මයාගේ වැඩ තමයි. අපි ඉස්සරහට ගිහලා බස් එකට තල්ලුවක් දීලා බලමු. අපිටවත් නැග ගන්න පුළුවන් වෙයිද නැහැ ගයිස්. එන්න මෙතන තමයි බස් එක තියෙන්නේ ගයිස්. අපිට තල්ලුවක් දීලා බලමු. අම්බෝ ගයිස් බස් එක ආවම හිතන්නේ ටිකක් දුරට. හරි ගයිස් ටිකක් ගත්තා අපි පස්සට බස් එක. එකපාරක හිර වෙලා තියෙනවා ගයිස්. මෙන්න මෙතන. ඔයගලන්ට පේන ඇති. ඔෆර් එක නම් යන්නේ නැද්ද මං ගයිස්. පොඩ්ඩක් තලුවක් දීලා නම් තව. දැන්වත් ඇවිල්ලත් නැහැ ගයිස්. ෂේප් මං හිතන්නේ දැන් නම් ඉතින් මොකක් කරන්න වෙයිද දන්නේ නැහැ ගයිස්. අපිට මේ ඇරියෙන් දාගන්න තැනක් තමයි මම මේ බැලුවේ. මේ හරියනම් ගයිස් දාගන්න තැන නෑ. ටිකක් වේගෙන් එන්න වේවි මට හිතෙන විදියට. අපි එහාටම ගිහිල්ලා පැත්තට යමු ගයිස්. ඊට පස්සේ පැත්තට එක පැත්තකට හරි රෝඩ් දාගන්න පුළුවන් වුණොත් අපිට එන්න පුළුවන් වෙයි. රියස් එකක් ගන්න මේ පැත්තට. මේ පැත්තට
කරගන්න ගයිස් ස්පේස් එක අත්තර ගන්න පුළුවන් මේ ග්‍රවුන්ඩ් එකට ආයෙ නම් හිර කරගන්න බෑ ගයිස් ෂිප් එක පොඩ්ඩක් ඇවිල්ලා වේගෙන් අර පැත්තට දාන්න බලමු මේ එතන නම් පොඩ්ඩක් දාගන්න ළමයි ගයිස් ඉස්සරහට ගිහිල්ලා මේ හරිනම් වේගෙන් යන්න බලමු මේ ගයිස් එකපාරට ඉස්සරහට යන වේගයට වඩා ඉවස් කරද්දි පට්ට වේගෙන් ඉවස් වෙනවා මේ හරි නැතේ ගයිස් මේ හරි තනකින් දාන්න වෙලා අපි අම්බෝ කියන්තම් ගයිස් එතනත් බේරුණා තව පොඩ්ඩෙන් දෙවෙනි පාර්ටත් මට එන්න වෙනවා දෙවෙනි පාර්ට නෙවෙයි ගයිස් තුන්වෙනි පාර්ට හරි ඉතින් ගයිස් අපි ආයි කොහෙවත් වැටෙන්නේ නැතු වෙන්න යමු ඊට පස්සේ මෙන්න මෙතනින් මැප් එක ලෝඩ් වෙනවා ගයිස් ඔයගලන්ට පේන්නේ නැති ඊට පස්සේ කෙලින්ම අපි අනුරාගල මැප් එකට තමයි වැටෙන්නේ ඔයගලන්ට පේන්නේ නැති මේ මැප් එකේ තමයි ගයිස් බයිසිකල් අරමේ තියෙන්නේ අනිත් මැප් එකේ නම් එච්චර බයිසිකල් අරමේ නෑ ගයිස් 3 wheel අර කැබ් වගේ ඒවා නම් තියෙනවා බයිසිකල් එච්චර නෑ ගයිස් එච්චර කියන්නේ ඇත්තටම නෑ වගේ මේ මැප් එකේ නම් තියෙනවා ගයිස් ආයි මාක් කරගෙන යන්නේ අපි ජීප් එකේ යන්න බලමු නැත්තම් ඉස්සෙල්ල වුණා වගේ වඩා දෙයක් වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහටම එන්දස් තා පොඩ්ඩ දුරයි තියෙන්නේ මොනවාගේ මැප් එකේ යන්න ඔයගලන්ට පේනවද දන්නේ අන්තු වංගුව බලන්න කට්ට මේ වංගුව නම් තියෙනවා ආයි ඉතින් බස් එකත් එක්ක දෙවිරයි යන්න හරවන්න ඕනේ ඒගෙන් වගේ ඉද්දී නම් ගයිස් එතන පොඩ්ඩක් අනිතරදායකයි කෙලින්ම එහා පැත්තට යන්න දෙනවා මේ හරින් අපි ඉස්සෙල්ලා මැප් එකේ ඉද්දී ආවේ නෑ ගයිස් ඒ පොඩ්ඩක් බැලලා බලමු පට්ට ලස්සන view එකක් වගේ තිබ්බ මෙතන ඒක බලන්න වෙන්නේ නෑ ගයිස් අපිට බස් එකෙන්ම තමයි බලන්න වෙන්නේ මේ හරින් අත්තේ try එකක් දීලා නම් බලන්න හිට බෑ ගයිස් අපිට බස් එක පොඩ්ඩක් අයිනෙන්ම නවත්තන්න වෙනවා අපි ආයි එද්දී හරි මොන වෙලාවක බලමු මෙන්න මේ පැත්තෙන් උඩින් බැලුවත් ගයිස් එච්චරම පේන්නේ අපි view එක මාරු කරලා බලමු ගයිස් මේව කරලා හරි මොකක් හරි කරලා බලමු මෙන්න මේකෙන් ඔයගලන්ට පේන්නේ නැති ගයිස් දැන් මූදක් වගේ තියෙනවා මූදක් නැත්නම් නිකන් ඕනුත් දිනා ගයිස් ඒසේ ඔයගලන්ට පේන්නේ තියෙන මේ පැත්තෙන් තියෙන අනිත් පැත්ත හරවා ගන්න අමාරුයි ගයිස් මෙතන අපිට බහැලා බලන්න වෙන්නේ නැහැ ගයිස් අපි තාම වෙලා ගන්න නැතුව ගිහිල්ලා බලමු තව ටික දුරක් යන්න තියෙන පොඩ්ඩයි තියෙන්නේ සීපේ පාරට දාගමු ගයිස් ඊට පස්සේ ලාන්න නම් එනවා අපි පටස් කාලේ යමු ගයිස් නැත්තම් මේ වීඩියෝ එක දිග්ගැස්සෙන පට්ටයි දියට මොනානද මේ පාරේ හංගුනම් තියෙන ගයිස් සුපිරියටම නේද වංගුවක නිකන් මෙහෙම යද්දි ඕවර්ටේක් කරන්න වෙන්නේ ගයිස් අනිවාර්යෙන් වාහනයක් එනවා මම කිව්වේ අනිවාර්යෙන් වාහනයක් එනවා ඕවර්ටේක් කරනවා කියද්දි අය පොඩ්ඩක් ඕවර්ටේක් කරලා යමු මෙතන තමයි අපිට හරවල යන්න දෙන්නේ කොහොමද මෙතන හරවන්න තියනවා ගයිස් ඉතින් අමාරුයි පොඩ්ඩක් හරවන්න ෂේප් එක හරවන්න හරි ඉතින් දැන් අපි නිකන් ටවුන් එක වගේ ඉන්නේ ගයිස් ගොඩක් නිකන් ගොඩනැගිලි වගේ යනවා කියනවා එතනින් එහාට තියෙන නිකන් පියාවට වඩා චරම ලස්සනක් නේ ඒක නිකන් අමුතු පාරක් තියෙනවා හරියට හරි ගයිස් මුන්නටම හැප්පෙනවා ඒක නා ඔන්නවා තමයි වෙන්න පුළුවන් අනතුරු ඉස්සරහට පට ගාලා යමු සිග්නල් ලයිට් එකක් දාලා ගයිස් අපි පාර හැප්පුණාට පස්සේ ගයිස් අතුලට යන පාරේ අපිට දකින්න තේසන වෙලාවට පිටත් ගන්න ඉස්සරහට පොඩ්ඩක් දෙරක් අපිට සමහර විට මෙතනත් පොඩි පාරක් වගේ තියෙනවා එතනින් ගිහලා අපිට මෙන්න මේ අනිත් පැත්තෙන් එන්න පුළුවන් ගයිස් ඔයගලන්ට
මේන්න මෙතන පොඩි පාරෙන් යන්න පුළුවන් අපිට එතනින් ගිහිල්ලා. ඉතින් පොඩ්ඩක් වෙලින් යමු guys. නැත්තම් තව පරක් වෙනවා අපිට. මෙතන බස් දෙකක් යනවා guys. මෙන්න මේ කණුවල නම් හැප්පෙන්න එපා. ඒ බස් එක පට ගාලා හිටිනවා. මෙතන වැටේ වගේ නම් අච්චර අවුලක් නැහැ. වැටත් අවුලක් නැත්තේ නැහැ guys. ඒත් අර කණුවල වැදුණු බස් දඩස් ගාලා හිර වෙනවා. අනිත් අප්ඩේට් වල මේක කළා වගේ නෙමෙයි guys. ඒ වයින් කණුව මැදින් යනවනේ. මේ එහෙම යන්නේ නැහැ guys. මැද හිටිනවා කොටස් ගාලා. මෙන්න මෙතන තියෙනවා guys මේ බඩුල්ල කියලා බෝඩ් එක. වම් පැත්තට හරවන්න කියලා තියෙන්නේ. මෙතන කලවිලට්ටර බස් එක රව් පැත්තට. ඒ පැත්තෙන් ගිහිල්ලා ඉස්සරහට අපිට බදුල්ල කියලා අප්ඩේට් එකක් හම්බෙයි මේ මොරාගල තියෙන පැත්තට. නැත්නම් අනිත් පැත්තට යන්න තියෙන්නේ guys. අපි ඉස්සරහට යමු. මම කිව්වේ ඔයගලන්ට මොළදීම මේ පැත්තේ මේ වගේ පොඩි කන්දක් තියෙන්නේ. යන්නේ ගිහිනවා. මේ වගේ පොඩි කන්දක් නගින්න තියෙන්නේ. ඉස්සරහට අපිට අනිවාර්යෙන් හම්බෙයි බදුල්ල කියලා මැප් එකක්. ඒකත් මීට වඩා ලස්සන වෙයි guys. ඔයගලන්ට පේන්නේ නැති මේ පැත්තෙන් වම් පැත්තේ තියෙන කුඹුරක් වගේ හරියටම මේක පේන්නේ guys. මෙතන පොඩි වැටක් තිබ්බා ඉන්න බලන්න. කන්දක් වගේ තිබ්බා guys. ඒක එච්චර දෙයක් නෑ නේ. මම නිකන් යද්දි නිකන් සිරිපාදෙක් වගේ දැක්කේ. ඒක නෙමෙයි guys මේ බස් එක හෝන් එකක් ගන්නවා අහලා බලන්න. ඕගොල්ලන්ට දැනනවද දන්නේ නැහැ guys. අමුතු හෝන් එකක් ගන්නවා. ඒක බස් වල විතරයි මම හිතන්නේ ගන්නේ. මම අද තමයි අහුවේ හෝන් එක බස් ගන්නවා. මම කියන්නේ ගේම් එකේ බස්. මේ කන්දේ කරවස් ගන්න අපිට අතන්ට යන්න තියෙනවා. මෙතන පොඩි ෂෙඩ් එකක් තියෙනවා. මම පේන තියස් මෙතන ඉස්සරහින් වාහන නම් යන අපිට නම් යන්න බෑ. අපි බලමු guys. මෙතෙන් තමයි අපි එන්න තියෙන්නේ. මේ බලන්න guys. වාහන ටික යන හැටි. වරින් ත්‍රිවිලුත් එනවන්න බලන්න guys. මේ ත්‍රිවිල් එකත් එනවා මැදින්. අපිට තමයි යන්න බැරි. මේ තියෙන guys බයික් එක. මම දැන් ළඟටම දැක්කේ ඒක. මෙතෙන්ට තමයි guys අපි මෙච්චර කට්ටක් කාලා ආවේ guys. මෙන්න මෙතන ඉස්සර අප්ඩේට් වල වගේ මේ අප්ඩේට් එකෙන් අවසන් වෙන තැනින් මේ විදියට දාලා තියෙනවා guys. ඒ කියන්නේ මෙතනින් අපිට බදුල්ල මැප් එකක් දෙයි අලුතෙන්. ඉතින් මෙතන තමයි බලන්න ආවේ guys. මෙතන පොඩි ෂෙඩ් එකකුත් තියෙනවා. අමුතු ලස්සනක් තියෙනවා. එතන තියෙන දැන. අපිට කඳුරිය බලා ගන්නත් පුළුවන්. හරි ඉතින් guys මේක තමයි අද මම ඔයගලන්ට අරන් ආපු වීඩියෝ එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න නැති කියලා. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරා නම් දැන්ම ගිහිල්ලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පළවෙනි කමෙන්ට් එකක් දාලා අනිත් යාළුවන්ට ෂෙයා පාරක් දාගෙන වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන යන්න. හරි ඉතින් guys අපිට subscribe 6000 ගොන් කියලා මම හිතනවා. ඉතින් subscribe කරලා නැති අය හැමෝම ගිහිල්ලා පුළුවන් නම් subscribe කරන්න. හරි ඉතින් guys අදට ගිහිල්ලා එන්න. තවත් දවසවලත් වීඩියෝ හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.